සිල්පදය සමාදන් වෙමි. සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සොරකම් කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. බොරු කීමෙන් වැළකීම නම් වූ බොරු කීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. මත්පැන් හා මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිතව උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ සීලය මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද පරලොව සුගතිය පිණිසද අමා මහ නිවන පිණිසද අමා මහ නිවන පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද උපකාර වේවා. උපකාර වේවා.
අද දවසේ මේ පිළිමත් හැමදෙනාගේ ජීවිතවලට මේ විශේෂ දවසක්. ඉතින් මේ පිළිමත් හැමදෙනාගේ ජීවිතවලට මේ රැස්ුනේ ප්‍රමාණ කරන්න බැරි කියලා. මොකද භාග්‍යවතුන් වහන්සේ වදාලා භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ වික්ෂු සංඝයාට දානයක් දෙනවට වඩා අග්‍රයි කියනවා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා උදෙසා සේනාසනයක් පූජා කරන එක. ඉතින් අද දවසේ මේ හැමදෙනාම තමයි ශ්‍රද්ධා සිත මුල් කරගෙන සියලුම දේ අංග සම්පූර්ණ වෙච්ච සේනාසනයක් මේ පූජා කරනවා. එතකොට මේ පින්තුන් හිතන්න මේ සේනාසන අතීත අනාගත වර්තමාන කියන කාලයෙන් වැඩ සිටින තැනින් නැත්නම් සංඝයා වහන්සේ පූජා කරන්නේ සුපතම ජීවිතයේ රැස්වෙන ඉතින් මේ පින්තුන්ට අද ඉඳලා තමයි ජීවිතේ නොයෙක් විදිහට පින්වස් කරගෙන දුර්ලභ අවස්ථාවක් තමයි මේ විදිහට අපේ පරම පූජනීය දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඊටාම කරුණාවෙන් මේ වාග්යතුන් වහන්සේගේ ධර්මය මේ හැම දිනකටම අහන්න පුළුවන් අවස්ථාවක් ලැබලා දෙන්නයි මේ විදිහට මේ අසපුරුම ඊටවල තියෙනවා. එතකොට මේ පින්වතුන්ට මේ අසපුරුම ඇසුරු කරගෙන බුද්ධ වන්දනා කරලා ඒ වගේම පෝසත සිල් සමාදන්ලා නොයෙක් ආකාරයෙන් වත් පිළිවෙත් කරලා තමයි ජීවිතේ නැසෙන්නේ. ඒ වගේම දානපන් පූජා කරගෙන පින්වස් කරනවා. පින්වත් බුදුරජාණන් වහන්සේ දේශනා කෙරුවා මේ මනස ලෝකයේ ඉපදිච්ච කෙනා දක්ෂ මල්මාලාකාරී වගේ වෙනවා. මල්මාලා විකුණලා තමයි ජීවිකාව කරන පුද්ගලයෙක් ඉන්නවා. මේ කෙනා ගමක් ගාන ගිහිල්ලා නගරයක් ගාන ගිහිල්ලා වනාන්තරයක් ගාන ගිහිල්ලා නොයෙක් සුවඳ තියෙන නොයෙක් පාට තියෙන නොයෙක් හැඩයකට මල් ගොඩාක් එකතු කරනවා. එකතු කරලා මේ මල් වලින් ලස්සනට මල් මාලා ගොතනවා. මල් මාලා විකුණලා තමයි ජීවිකාව කරගෙන යන්නේ. භාගතුන් වහන්සේ වදාලා මනුස්ස ලෝකෙ ඉපදුණු කෙනෙක් අන්නේ වගේ වෙන්න ඕන කියලා. දක්ෂ මල් මාලාකාරයෙක් වගේ වෙන්න ඕන කියලා. ඒ කියන්නේ එයා නොයෙක් හැඩේ නොයෙක් පාට නොයෙක් සුවඳ තියෙන මල් එකතු කරනවා වගේ මේ මනුස්ස ලෝකෙ ඉපදිච්ච කෙනා නොයෙක් විදිහේ පින් තමයි ජීවිතේ රැස් කරගන්න ඕන. ඒ කියන්නේ දන් දීලා පින් රැස් කරගන්න ඕන, සීල් රැකලා පින් රැස් කරගන්න ඕන. ඒ වගේම දෙමව්පියන්ට වැඩිහිටියන්ට සලකනකොට ඊළඟ චෛත්‍ය රාජයන්න් වහන්සේ වන්දනාමාන කරනකොට බෝධීන් වහන්සේලා වන්දනාමාන කරනකොට ගිලනුත් උපස්ථාන කරනකොට ඒ වගේම තමන් කරන සේවා කටයුත්ත මෙත්සිතින් යොදව කරනකොට ඔය හැමදේම පින රැස් වෙනවා. අන්නේ පිනයි අපේ ජීවිතේ සැප උදා කරන දේ. අපි හැමෝම කැමති අපේ ලස්සන රූපයක් තියෙනවා. ඒ වගේම හැමෝගෙම සිත් ඇදගෙන මිහි කටහඬ ඊළඟට ගොඩාක් හිතවත් නෑදෑ පිරිස ලැබෙනවා. ඊළඟට මේ සමාජයේ අපිට කීර්ති ප්‍රශංසා ලැබෙනවා. ඔය හැමදේටම අපි හරි කැමතියි. ඔය හැමදේම ලැබෙන ප්‍රතිපදාව තමයි පින් රැස් කරගන්නේ. පිනෙන් තමයි ඔය හැමදේම ලැබෙන්නේ. එතකොට මේ පින්වත්තුන්ට අද දවසේ මේ පුණ්‍ය භූමිය ඇසුරු කරගෙන ආරම්භයත් එක්ක මේ පුණ්‍ය භූමිය ඇසුරු කරගෙන මේ පින්වත්තුන්ට ඔය විදිහට මේ ආකාරයෙන් තමයි ජීවිතේ පින් රැස් කරගන්නට අවස්ථාව ලැබෙන්නේ. එතකොට පින්වත්තුනි, ඇයි අපි මේ පින රැස් කරන්නේ? අපි හැමදෙනාම දීර්ඝ සංසාර ගමන යන පිරිසක්. ඉපදී මෙරි මේ ඉන සංසාර ගමනේ අපි හැමෝටම මේ විදිහට මනුස්ස ජීවිතය ලැබෙන්න ගොඩාක් කරදරයි. මේ සංසාර ඒ කාරණේ අපිට කියලා දෙන්නේ භාග්‍යතුන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ වදාලා මේ දීර්ඝ සංසාර ගමන අපි එනකොට අපි වැඩිපුර කාලයක් ඉපදිලා තිබුණේ නිරේ. එහෙම නැත්නම් තිරිසන් ලෝකේ. එහෙම නැත්නම් പ്രേත ලෝකේ. එහෙම නැත්නම් අසුර ලෝකේ. ඊටාම
කලාතුරකින් තමයි මේ වගේ මානව ජීවිතය ලැබෙන්නේ. ඊටත් වඩා කලාතුරකින් තමයි දෙවියන් අතර හෝ බඹුන් අතර උපදින්නේ. එතකොට ඒ විදිහට සතර අපාය මහගෙදර කරගෙන දීර්ඝ සංසාර ගමනක් යනකොට භාග්‍යතුන් වහන්සේ වදාළා අපි හැමදෙනාම කටුක දුක් විඳලා තියෙනවා. කාර්කශ දුක් විඳලා තියෙනවා. තියුණු දුක් විඳලා තියෙනවා. ඔය සංසාර ගමන එනකොට දැන් අපි දන්නේ අපේ ජීවිතේම විස්තරයක් තියෙනවා කියලාට මේ සියලු දේ අවබෝධ කරපු මහා කාරුණික භාග්‍යතුන් වහන්සේ මහත් අනුකම්පාවෙන් අපිට මේ ධර්මයේ කියලා දෙනකොට භාග්‍යතුන් වහන්සේ වදාලා අපි මේ දීර්ඝ සංසාර ගමන එනකොට අපි තිරිසන් ලෝකයේ එළුව වෙලා ඌරු වෙලා කුකුල් වෙලා හරක් වෙලා ඉපදුණු ජීවිතවල බෙලිගපුම් කාලා විතරක් මැරෙනකොට අපේ ශරීර වලින් ගලාගෙන ගිය රුධිරය මේ සතර මහා සාගරේ ජලයට වඩා වැඩි කියලා. භාග්‍යතුන් වහන්සේ වදාලා මනුස්ස ලෝකේ අපි ඉපදිලා හුරු වෙලා ඊළඟට මංකොල්ලකාරයෝ වෙලා ස්ත්‍රී දූෂකයෝ වෙලා රාජ දඬුවම් ලබනකොට හිස්කැසුම් කනකොට අපේ සිරුර වලින් ගලාගෙන කියපු රුධිරය මේ සතර මහා සාගරේ ජලයට වඩා වැඩි කියලා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ වදාලා කිව්වත්නි අපි මේ දීර්ඝ සසර ගමන එනකොට අපේ අම්මා මැරෙනකොට තාත්තා මැරෙනකොට අපේ ස්වාමියා භාර්යාව මැරෙනකොට දූ දරුවෝ මැරෙනකොට සහෝදර සහෝදරියෝ මැරෙනකොට අපිට අප්‍රිය අමනාපයත් එක්ක එකතු වෙන්න සිද්ධ වුණු වෙලාවල් වල ප්‍රිය මනාපයෙන් වෙන් වෙන්න සිද්ධ වුණු වෙලාවල් වල අපේ ඇස් වලින් ගලපු කඳුළු සතර මහා සාගරේ ජලයට වඩා වැඩි කියලා. එතකොට වෙනත් අපි හැමදෙනාගේම ජීවිතවල ඔන්න ඔය වගේ අතීතයක් අපි හැමදෙනාට උරුම වෙලා තියෙනවා. හැබැයි අපි කවුරුත් ඔය ගැන දන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ මහා කරුණාවෙන් ඔය විදිහට ධර්මයේ දේශනා කරන්නේ අන්නේ බිහිසුණු සසර ගමනින් නිදහස් වීම පිණිසයි. එතකොට ඒ සඳහා භාග්‍යතුන් වහන්සේගේ නමකගේ ධර්මයේ ඇහෙන බුද්ධ ශාසනය පවතින ඊළඟට මනුස්ස ජීවිතයක් පවතින මේ අවස්ථාවට කියනවා ෂණ සම්පත්තිය කියලා. අන්නේ අවස්ථාව තමයි පින්වත්නි භාග්‍යතුන් වහන්සේ බදාළ ධර්මය අපේ ජීවිතයට ගලපගෙන ධර්මයන් මේ බිහිසුණු සසර ගමනින් නිදහස් වෙලා අමා මහ නිවන් සුවය ලබන්නට මේ කාන්තේම හේතුපකාර ගෞතම බුද්ධ ශාසනය වෙනුවෙන් අංග සම්පූර්ණ කුටි සීනාසනයක් පූජා කරලා ඒ වගේම භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා ඒ වගේම මේ උතුම් රහතන් වහන්සේගේ ධාතුන් වහන්සේට වන්දනා කරලා පින්වත් මෑණියන් වහන්සේලා උදෙසා දන් පෙන් පූජා කරගෙන පරිස්කාර පූජා කරගෙන නොයෙක් ආකාරයෙන් දැසලගත්තු සියලුම පුණ්‍ය ධර්මයන් පින්වත් සම් දෙවිඳුන්ට දතරාෂ්ට විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ යන සතරවරම් දෙවිවරුන්ට ආලෝක දෙවිඳුන් සුමන සමන් දෙවියන් ඇතුළු සදෙව්ලොව වාසී සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා දිව්‍ය ආශීර්වාදින් වැඩෙත්වා සීත බල දහමින් වැඩෙත්වා ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වා. අප විසින් රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අපි හැම දිනාටම මේ විදිහට පින් රැස් කරගන්න මඟ කියලා දුන්නු මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ඊටාම කරුණාවෙන් අපිට කියලා දෙන අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ජීවිතයට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සැලසේවා. මහමෙවුනා වාසී ලෝ වාසී සියලු ගුණ දම් වඩන මහා සංඝ රත්නයට පින්වත් මෑණියන් වහන්සේට මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. ඒ සියලුම සිල්තුන් වහන්සේලාට සුවසේ පින් රැස් කරගන්න සුවසේ ධර්ම අවබෝධ කරගන්න මේ සියලු පින් හේතුපකාර වේවා. රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ පින්වත් නිපුණ ධර්ම මෑණියන් වහන්සේගේ ආදරණීය අම්මට තාත්තට සහෝදර සහෝදරියන්ට ඒ වගේම ඥාති හිත මිතුරු
සහභාගී වුණු අහලා දැකලා සතුටින් අනුමෝදන් වුණු ඒ වගේ මේ සේනාසනේ වැඩ කටයුතු පිණිස තමගේ කාලය ශ්‍රමය ධනය වැය කරපු මේ පින්කම ගැන අහලා දැකලා සතුටින් අනුමෝදන් වුණු හැම දිනාටම මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා කරන ධාර්මික රැකී ආරක්ෂා කටයුතු දියුණු වේවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු වේවා මේ පින්වත් හැම දිනාගේම ජීවිතවලට තුන්රුවන අනන්ත ආශිර්වාදය දෙවියන්ගේ දෙහිමි රැකවරණය සැලසේවා ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ සියලු පින් හේතු උපකාර වේවා රැස්වර ගන්නට යන සියලු පුණ්‍ය ධර්මයන් අපගේ පින්වත් නිපුණදම මෑණියන් වහන්සේගේ අම්මා තාත්තා නමින් ඒ වගේම මේ පින්වත් සෑම සියලු දෙනා නමින් අනන්ත සසර පටන් මේගේ සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සුවපත් වේවා සැපවත් වේවා සසර දුකින් අත මිදෙත්වා මේ පින්වත් හැම දිනාටමත් ලෝකවාසී සියලුම සත්‍යයන්ට සතක් ශාන්තියක් යහපතක් සැනසෙල්ලක් උදා වේවා කියන මෙත් සිතින් පින්වත් මෑණියන් වහන්සේලා මෙත් පිරිත සජ්ජායනා කරමින් ආශිර්වාද කරනවා පින්වත් හැම දිනාටම තෙරුවන් සරණයි නමෝ බුද්ධාය ආවේරෝ හෝනි අභ්‍යාපජ්ජෝමි අනිගෝමි සුඛියත්තානං පරිහරාමි අහං වියමයිහං ආචාරි උපජ්ජාය මාතා පිතරෝ හිත සද්ධා මජ්ජත්තික සත්තා වේරි සද්ධා අවේරාන්තෝ අභ්‍යාපජ්ජාන්තෝ අනිගාන්තෝ සුඛියත්තානං පරිහරන්තෝ දුක්ඛාමුඤ්ඤන්තෝ යථාරද්ද සම්පත්තිතෝ මා විගච්ඡන්තෝ කම්මස්සකා ඉමස්මින් විහාරේ ඉමස්මින් ගෝචරගාමේ ඉමස්මින් නගරේ ඉමස්මින් ලංකාදීපේ ඉමස්මින් ජම්බුදීපේ ඉමස්මින් චක්‍රවාලේ විස්සරජනා සීමත්‍යකරීරතා සම්බේ සත්තා අවේරාන්තෝ අභ්‍යාපජ්ජාන්තෝ අනිගාන්තෝ සුඛියත්තානං පරිහරන්තෝ දුක්ඛාමුඤ්ඤන්තෝ යථාරද්ද සම්පත්තිතෝ මා විගච්ඡන්තෝ කම්මස්සකා පුරත්තිමාය විසාය දක්ඛිණාය විසාය උත්තරාය විසාය පුරත්තිමාය අනුවිසාය දක්ඛිණාය අනුවිසාය පච්චිම
පස්චිමාය අනුදිසාය උත්තරාය අනුදිසාය නිතිමාය දිසාය උපරිමාය දිසාය සම්වේ සත්තා සම්වේ පානා සම්වේ භූතා ඒක හැමෝටම කරන්න බෑ නේද? රාත්‍රියේ සංගාන කිසිසෙම ලෝසාසිකව දෙන්නේ නැහැ. දැන් අපි එක මෑණියනාස නමගේ ගිහින් මෑණියනාස මගේ ගෙදරේ තමයි එන්න ගෙදර පූජා කරන්න ලෝසාසිකාසර ගන්නකොට ලියම යවනකොට ලෝසාසිකම් කරනවා. පාඩේ ගෙදරේ පාඩේ. මේ දරුව අපේ මෑණියනාස පිළිවෙසන් දරුව අපි ඒ තවලක් නේද කොහොමද අම්මා තාත්තා දැන් මේ කටයුතු කරගෙන යනවාද කියලා. යන්න පන්සලේ හාමුදුරුවෝ ගැන හොගතින්. ගගේල ගොඩක් ඉස්සර ඇහුවලක සංවිධා අපි යාට පස්සේ මොකද වුනේ කියලා. කිසියම් අපිට සංසද. මුනේ ලෝසන්සේ ඒ විදිහේ තමයි කිව්වේ මම දාසනාසනවත් දෙන්න. මොකද ඉස්සෙල්ල දාසනාස දැන් හක්ම නෙවෙයි කොහෙද හලාවතත් අපේ ස්ටොක් කැරියා දැන් අවුරුද්දකට. ඒ අසුබුඩ මම ඒ මතක් කරා ස්වාමීනි තවත් අසුබුවක් තියෙනවා හලාවත අසුබුව ඒකලා ඒකත් දාසනාසනම කියනකොට කිව්වා ඒ මේ බොදිනාසනම කරින්නවනේ කියලා මම එහෙනම් ඒ ඇති කිව්වා අනාගතයේ මෙහෙට සමහරට බොදිනාසනම ලෝසන් දැවුවා බොදිනාසනම සෝපනේ කරන් තන තියෙන ලබුව තියෙනවා අපිට මතක් වුණා මේ කන්ද උඩ ඉදිරියේදී ලැබේ පිනදී බොහෝ පිනතුන් රැස් කරගන්න සංඝයා දෙක යොමු වරහන්ත ධාතුන් වහන්සේලා ගැනද බොහෝ පින් රැස් කරගන්න පුළුවන් මේ පිනතුන් විශේෂම කාන්තා පිරිසට අපේ පුතාවර තාත්තා දැන් මම අපරැක්කේ තියෙනා නේද අම්මලාට නැතුනේ නේද මම දකුණටම නැහැ තිබුණා කොළඹේ මෙහාටම නැහැ. ඉතින් කලමේක ඉතින් ඇත්තට විශේෂයෙන් මේ අම්මා තාත්තට ඔයාලා හැමදාම කෘතඥ සලකන්න, කෙරේගුණ සලකන්න. මොකද මේ ඇත්ත මේ පූජා කරපු එක මේ සියලු දෙනාටම ගම් වල මේ පුංචි දරුවෝ විශේෂයෙන්ම හරි යහපතක් වෙයි. යහපත් දරු පිරිසක් මේ පළාතට බිහි කරන්න පුළුවන් වෙයි මේ මොනුගුණ ඇසුරු කරගෙන. යහපත් දරු පිරිසක් කියලා කියන්නේ මුළු අනාගතේම. අනාගතේ බාර ගන්න ඉන්න පුංචි දරුවනේ අපි දැන් මැල්ල යනවා නේද? ඉතින් ඒ පුංචි දරුවන්ට හොඳ නරක ගුණ ධර්ම දැන් හරි පිළිලා යන කාලයක් තියෙනවා. ඒකයි අපි ලොකු සංඝාසයේ මේ වගේ උතුම් මේ අධිෂ්ඨානය දෙයිලා මේ වගේ ධර්ම ප්‍රචාර කටයුතු සංසිත අධිෂ්ඨානය තමයි මහසඳ මේ ධර්ම දෙන එක. නිවැරදි ධර්ම දෙන එක. කොරෝනා හින්දා ලොකු දෙයක් කරන්න අමාරුයි. පුංචි දරුවෝ ගොඩක් ගන්න මේ ගමේ. පින්නත් අපගේ මෑණියන්ගේ ගමේ නේද? ඥාති පිරිස. අපි ඔක්කොම ඥාති තමයි නේද? අපි ඔක්කොම ඥාති වෙන සසරේදී අපි හැම දෙනාම අම්මා තාත්තා දූ පුතා වගේ එහෙම සතරක් නෙමෙයි. ඉතින් ඒ හින්දා මේ මිනිත් මෑණියන්ලා සූසු පිළික කටයුතු කරනවා. ඒවා කින්නකම් දේවරුන්ගේ ආශිර්වාද ලැබුවා. විශේෂයෙන් මේ පින්බිමට පින්නත් මෑණියන් මහසීලාට අද සිතම් නිවරවසන පින්නත් මෑණියන්ට සතරවන් දේවරුන්ගේ ආශිර්වාද සම්පූර්ණ ආශිර්වාද ලැබුවා. මේ ගමටත් මේ විදිහට පින්නත් මෑණියන්ලා පින්නත් ගුණවත්කම ජීවත් වෙනකොට දේවරු සතරේ දේවරු වැඩම කරනවා. දේවරු දීපමාන හදා ගන්නවා. එතකොට මේ ගමන් දකිවි. ඉතින් ඒ හින්දා මේ පින්නත් හැමදේම හොඳට සිල් දකින්න තිතනේ රැක ගන්න. බුදුරජාණන් සරණ යන්න, ධර්මයේ සරණ යන්න, සංඝරත්නයේ සරණ යන්න. ඒක තමයි අපිට තියෙන ලොකුම පිළිත. යම් කිසිකේ සරණ පිළිතුරන පිළිතුරුවන තමන්ගේ ජීවිත මහ ලාභයක් කරගත්තා. එයා දුක පිළින්නේ නැහැ. තේරුම් ගන්න ගියතන අවබෝධයෙන් එයා හැබැයි එතකොට වෙලා අපේ පින්නන්නේ නැත්නම් කියලා දෙය අනාගතේදී. එයාලා එක එක දේවල් පස්සේ යන්න බුදුරජාණන් සරණ දෙකන.
ඉතින් ඒ හින්දා ඒකයි අවබෝධයෙන්ම මේ දරුවන් සාධනක ලේසි නෑ. මොකද අපි කාලෙන් කාලේ පැවතගෙන ආපු එක එක රටවල් තියෙනවා නේද? ඒව අතාරින්න හරි අමාරුයි. ඒකයි. ඉතින් ඒ හින්දා දරුවන් සාධනක කියන අය ප්‍රීති. යරිදිම ගතිනේ සාධනෙ නෑ. මම එහෙම එකක් හදාගත්තා නේද මාලාවිය. එයාගේ දුගතිය උපදින්නේ නෑ. සතර අප උපදින්නේ නෑ. එයාට තියෙන ඒ දෙවලෝ එයාට තියෙන විරුද්ධ වෙනවා. මරණය මැත්තේ සතිය වෙන්න පුළුවන්. සතෝ ඉන්න පුළුවන්. ධර්ම අවබෝධ කරගන්න පහසි දෙවලෝ. ඉතින් ඒ හින්දා ඒ වගේ අදිස්ථා ඒ වගේ බුදු දහම් බණපද ඇහෙනකොට තමයි මේ අපිට මේ මොකද්ද මේ ජීවිතේ මොකද්ද ධර්ම කියලා කියන්නේ මොකද්ද බුදුරජාණන්සේ දේශනාවට වදාළේ ඇයි අපි උන්වහන්සේ සරණ යන්නේ ඒ සරණ කියන්නේ මොකද්ද ඒ ඔක්කොම ධර්මයෙන් තමයි අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒ හින්දා අපි අනාගත බලමු මහා ලොකුට නැතුණත් මම හිතන අපේ කෙනෙකුට පොත් ගන්න පුළුවන් නේද පොත් අහන්න. ඒකෙන් බලන්න පොත් අහලා ගන්න. අපේ මේ හැමතැනම අපි ගන්න අමාරුයි. එහෙම පොත් මිල දෙගන්න තියෙන කෙනෙක් අපි පුන්න ලොකු සංසද පුංචි පොත් තියෙනවා. ඒ පුංචි පොත්වල ලස්සන ධර්ම කාරණා ඉදිරිපත් කරලා තියෙනවා. මේවා කියවලා මේ සසරින් නිදහස් වෙන මාර්ගයේ විවෘත කරගන්න. පළවෙනි පඩිය හරි දාගන්න. එතකොට හරි. ලොකුතාට එන්න තමයි කොහොමද උත්සාහ කරේ පෙබරවාරිවල තමයි නෝකවේ. ලොකුතාට මේ සියල්ලම අලංකාර කරනවා. ඒ දරුවගේ තමයි ඒ දරුවෝ කොහොමද ගැන තියෙන්නේ නේද? අප දරුවෙක් කියන කැමැත්ත ඉතින් ඒ දරුවට විලාස කරනවා මෙතන නැති වුණත් ඒ දරුවට තියෙන අනුමෝදා ඇති වෙනවා. එයාට ඒව ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ සරණ ගිය ඒ වගේම මේ බුදුරජාණන් මහරහතන්ගේ පුරුදු කරත් මඟපල ඈත් වෙන්නේ නැහැ. නේද? දැන් මන්දසන්නේ හරි නිකන් හිස්සකින් මැරෙන්නේ නැහැ. දහම පුරුදු කරගත්තේ එයාගේ දහම රැකවරණයක් තියෙනවා. දහමෙන්ම තමා ධර්ම පුරුදු කරන දහමෙන්ම රැකවරණ ලැබෙනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ ඉතින් ඒ හින්දා සැකයක් නැතුව මේක පුරුදු කරන්නේ. මේ පිළිතුරු තමයි තාත්තගේ නිකුත්තරාද නිදේ රෝගී සුවපත් බාහිර කියන්නේ කොරෝනා සංගතයේ සිදුවන රෝගයක් මේ කිසිම කෙනෙකුට දුකක් කරදරයක් අත්දැකීම් කරනවා හැම දිනකටම තුරුන්ගේ ආශිර්වාද සැලසෙනවා අංගිරමාල මහරහතන් වහන්සේගේ රැකවරණ සැලසෙනවා සබ්දේන්දුගේ දේවාන භාවයෙන් මේ සියලු දෙනාට සතරවන් දිව රාජ්‍යතුමන් වහන්සේ දේවාන භාවයෙන් සියලු දෙනාට උතුම් රැකවරණ සැලසේවා. ගෞතම සම්බුදු සසුනේ දින සසර දුකින් නිදහස් වෙන්නට මේ ධර්මයේ සුවසේ අවබෝධ කරගන්නට සත්‍ය සසර ලබන්නට පිළිනව මානසික සත්‍ය සසරි ප්‍රඥාව පරිපූර්ණත්වයට පත් කරන මේ ගෝරු සසර දුකින් නිදහස් කරගන්න හැම දිනකටම වාසනාව